ඊයේ එනම් අප්‍රේල් 19 වනදා පේෂාව සල්මි සහ ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවති 29 වනි තරගය කුසල් මෙන්ඩිස්ගේ පිතිකරන දක්ෂතාවයට තවත් කදිම නිදසුනක් විය. මෙම තරගයේදී පේෂාව කණ්ඩායම කඩලු 3ක් පමණක් දැවී ලකුණු 255ක දැවන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළ අතර එහිදී කුසල් පන්දු 44කදී ලකුණු 83ක් රැස් කළේය. ඔහුගේම ඉනිමට 4 පහර 10ක් සහ 6 පහර 3ක් ඇතුළත් වූ අතර ඔහුගේ ලකුණු ලබා ගැනීමේ වේගය 88.6ක් ලෙස සටහන් විය. මෙම ප්‍රහාරාත්මක පිතිහරමේ නිසා ක්වේටා කණ්ඩායම ලකුණු 118ක දරුණ පරාජයකට ඇද දැමීමට පේෂාව කණ්ඩායමට හැකි විය. කුසල් මෙන්ඩිස් අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරමින් පෙන්වන මේ ස්ථාවරත්වයේ පිටුපස ඇති ප්‍රධානතම රහස වන්නේ ඔහු සහ නායක බාබා ආසාම් අතර පවතින සුසංයෝගයයි. අද තරගයේදී ඔවුන් දෙදෙනා දෙවනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 135ක් සබඳතාවයක් ගොඩ නැගූහ. බාබා ආසාම් පන්දු 52කදී නොදැවී ලකුණු 100ක් රැස් කරමින් එක් අන්තයක් ආරක්ෂා කරද්දී අනෙක් අන්තයෙන් කුසල් සිය සුපුරුදු ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාසය ක්‍රියාවට නැංවීහ. ඔහු සිය අර්ධ ශතකීය වාර්තා කිරීමට වැය කළේ පන්දු 24ක් පමණි. මීට පෙර කරාචි කිංස් කණ්ඩායමට එරෙහිව ඔවුන් දෙදෙනා පිහිට වූ ලකුණු 191ක සබඳතාවයක්ද ඇතුළුව මේ වන විට ඔවුන් දෙදෙනා මෙව තරගවාරී පමණක් ලකුණු 450කට අධික සබඳතාවන් පේෂාව කණ්ඩායම වෙනුවෙන් ගොඩනගා තිබී. මෙවර PSL තරඟාවලියේ දත්ත දිස බැලීමේදී කුසල් මෙන්ඩිස් පසුවන්නේ ඉතාමත් ඉහළ මට්ටමකයි. තරඟ 7කදී ඉනිම් 7ක් ක්‍රීඩා කර ඇති ඔහු ලකුණු 413ක් රැස් කරමින් මේ වන විට සමස්ත තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියාට හිමි ග්‍රීන් කැප් එකට උරුමකම් කියයි. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 59ක් වනි ඉහළ අගයක පවතින අතර සමස්ත තරඟාවලියේම ඔහුගේ ස්ට්‍රයික් රේට් එක 170ට වඩා වැඩියයි. කරාචි කිංස් පිටට එරෙහිව පන්දු 52කදී ලකුණු 109ක් රැස් කරමින් PSL තරඟාවලියක ශතකයක් රැස් කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට ඔහුට හැකි විය. පේෂාවර් සල්මි කණ්ඩායමේ මේ වන විට ප්‍රසාද ලකුණු පෝරුවේ පෙරමුණේ පසු වන්නේ කුසල් මෙන්ඩිස් සහ බාබර් ආසාම් දක්වන වෙම අති විශිෂ්ට දායකත්වයේ හේතුවෙනි. මේ ගැන ක්‍රිකට් ප්‍රේක්ෂකයින් විදියට ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටිය අලුත් වන සියලුම තොරතුරු එසැනින් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් හැම කෙනෙකුටම සුබ දවසක්.